ඉතින් ගයිස් මේ විද්දි ලංකාවේ ගොඩක් තැන්වලට 2025 අලුත් හොට්ටීල් සෙට් එකක් වෙලා තියෙනවා. ඉතින් මාත් ගියා මොනවද අලුත් තින් ඇවිල්ලා තින්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් අපි බලමු එදා මට මොනවද හම්බුනේ කියලා. මුලින්ම ගයිස් මට හම්බුනේ මෙන්න මේ Ford Mustang එක. අවුලකට තියෙන මට මේක හම්බුනේ ෂෝට් කාඩ් එකකින්. ලෝන් කාඩ් එක නම් හම්බුනේ නෑ. ඔයගලන්ට පේන්නේ නැති ගයිස් මේක සිල්වර් කලරකින් තමයි හම්බෙන්නේ. ෆ්‍රන්ට් ලයිට් ටික හොඳට තියෙනවා. ගෝල්ඩ් කලර් ස්පෝක්ස් තමයි තියෙන්නේ. ඇත්තටම ගයිස් මේක මට හිතෙන්නේ රෙයා කාර් එකක්. පොඩ්ඩක් අමාරුයි මේක හොයාගන්න. අවුලක් නැහැ ඒකත් ලස්සනයි ඒක ඇත්තටම. ඊට පස්සේ ගයිස් මට හම්බුනේ මෙන්න මේ Lamborghini Huracan එක. මම හරියට දන්නේ නැහැ කියනවා. මේක නම් ගයිස් හැබැයි 2025 එකක් නෙමෙයි මට මතක විදිහට මේක ඊට කලින් ඇවිල්ලා තිබ්බ එකක්. එතකොට මේක මගේ කලෙක්ෂන් එකේ තියෙන දෙවෙනි Lamborghini එක වෙනවා. මේකත් ගයිස් ඇත්තටම පට්ට ලස්සනයි මල් ලුක් එකක් තියෙන්නේ ස්පෝක්ස් උනත් බ්ලැක් කලර් එකකින් සුපිරියටම තියෙනවා වීඩියෝ එක දික් වෙනින්ද මගේ ඉක්මනට පේනනම් ගයිස් එදා මොනවද ගත්තේ කියලා ඊට පස්සේ ගයිස් හම්බුනේ මෙන්න මේ කාර් එක මේක නම් ලෝන් කාඩ් එකෙන් හම්බුනේ මේක ගයිස් මේ කාර් එක ගැන මම ඇත්තටම එච්චර විස්තරයක් දන්නේ නැහැ ඒ වුණාට මේ කාර් එක ගත්තේ ගයිස් උගලන්ට පේන්නේ නැති මේක මේ පිටපස්සේ ඩීටේල්ස් එක පට්ට ලස්සනයි බ්‍රේක් ලයිට් එහෙම තියෙනවා බ්‍රේක් ලයිට් කලර් එකේම මාර ලුක් එකක් තියෙන එතන මේකත් ගයි සිල්වර් කලර් එකකින්ම තමයි හම්බෙන්නේ අර ඉස්සරක්කන් අර පොළගෙක් ගියා වගේ අර කාටුන් වල ඉන්න පොළොංගු අර කාටුන් පොළගෙක් වගේ ඉස්සර එක දැක්ක මට හිතෙන්නේ නිකන් පොළගෙක් වගේ කියලා මේකත් ගයිස් පට්ට ලස්සනයි වැරද්දක් නැහැ කියන තරම් දැටිගම ගන්න හිතන එකක් ඊට පස්සේ ගයිස් මං අන්තිමට ගත්තේ මෙන්න මේ කුප්‍රා කියලා තමයි ඉන්නේ කුප්‍රාද සුප්‍රාද දන්න එක ගයිස් එතකොට මේක මං ගාව තියෙන දෙවෙනි ඉලෙක්ට්‍රික් වෙහිකල් එක වෙනවා කලින් තිබ්බ එකක් මගේ කලින් විඩෝස් එක ඇති කළු පාට එක මේකත් ගයිස් පාට ලස්සනයි මහා ලුක් එකක් තියෙන මේ කලර් එකේම පර්පල් කලර් එකක් තියෙන්නේ වැඩි විස්තරයක් ගේන්නේ නැහැ ගයිස් මොකද වීඩියෝස් දික්කනේ ඉඳලා අදට මෙච්චරයි ගයිස් මට හම්බුනේ හොයාගන්න පුළුවන් වුණේ ඉතින් අපි බලමු තව ගොඩක් වීඩියෝස් එන්න තියෙනවා අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා